චේන්සගේ කතා කියවන්න ආස ඔයාලා එන්න. එයාගේ අනිත් කතා ටිකත් කියවන්න. දඬුවම නොකීපෙම සෙල්ලම් බෝනික්කි තව ගොඩක් තියෙනවෝ මේ පැත්තට එන්නෝ. මත් විකාරයෙන් ඉන්න මං ඉස්සරහට ආවේ සුරංගනාවියක් වගේ ඔයා. සියුමැලියත් වැරෙන් මට පහර දෙද්දී මං බලෙන් ඔයාව ඇදගෙන ගියේ මං අලුතෙන් ගත්ත ඒ කිට්ටුව තිබුණ ගෙදරට. උඹ ඇඳේ කකුල් ගහ දඟලද්දී මං උඹේ අත් දෙක අල්ලගත්තේ ඇඳට තද කරලා. බේරෙන්න දඟලපු උඹ හැපුවේ මගේ උගුරු දණ්ඩ. හරියට නිකන් උගුරු දණ්ඩ කැඩෙන්න වගේ. ඒ එක්කම මම පැත්තකට පැන්නේ උඹව අනිත් පැත්තට තල්ලු කරලා. මොකක්ද උඹේ කරේ? මං තරහින් කෑ ගහද්දී ළඟ තිබ්බ මල් වාසියකින් මගේ ඔළුවට ගහපු උඹ පැනලා දිව්වේ ඔළුවෙන් ලේ ගලද්දී. මං උඹව ඉතුරු කරන්නේ. පැනලා දුවන උඹ පිටිපස්සෙන් මං දිව්වේ ලේ ගලන තුවාලේ අතින් තද කරගෙන. ගෙදර ගේට්ටුව ස්වයංක්‍රීයව වැහුනේ උඹව ගේ ඇස්සේ කොටු කරලා. ඒත් වඳුරා වගේ උඹ නැග්ගේ අඹ ගහ දිගේ. මේකේ කෙල්ලෙක්ද වඳුරෙක්ද? උඹ කොයි වෙලේ හරි බහැපංකෝ. මාත් හිටිය අඹ ගහ යටට වෙලා මුර කරගෙන. අඹ ගහ යටට වෙලා උඹ බිමට බහිනකන් රැක රැක ඉද්දි තමයි මං කලන්ත දාලා වැටුනේ. සමහර විට උඹ ගහපු පොළු පාරට ලේ ගිහින් වැඩි වෙලා වෙන්නේ නැති. මට සිහියෙද්දී උඹ ඔළුවේ තිබ්බ තුවාලේ බැඳලා තිබුණා රෙදිපටියකින්. මං හිටියේ මගෙම ගෙදර මගෙම ඇඳ උඩ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා. ලේපම් මගේ අත් දෙක. මං කෑ ගැහැව්වේ ඈතට වෙලා මන් දිහා බලන් හිටපු උඹට. උඹ එකපාරට සැනසීමෙන් හුස්මක් පිට කරේ පපුවත් අල්ලගෙන. යාන්තම් ඇති සිහියාව කියන්න වගේ. ඔයාට තාම කලන්තේ වගේද? අමාරුවක් නෑනේ. සමහර විට ඔළුවේ තුවාලෙට මැහුම් දාන්න වෙයි. වාගේ ෆෝන් එක කියලා ෆෝන් එක මට කිට්ටුව චුට්ටක් දුරට වැටෙන්න විසික් කරපු උඹ ගෙදරින් ගිය මගේ අත් දෙකයි කකුල් දෙකයි නොලිහම. මාව ලියනවා. කොහෙද යන්නේ? මං තුවාලෙට බේත් දාගන්න ගියේ යාළුවෙට එන්න කියලා කෝල් කරලා. ඒකි මොනවා වුණත් කලන්තේ දාලා වැටුණ වෙලේ මාව දාලා ගියේ නෑ බං. කවුද බං උඹයි කියන කෙල්ල? යාළුවා අහද්දී මං ඇහුවේ කවුද දාමඩ ඩ්‍රග් දීපු එකා කියලා. උඹව හම්බෙන්න ඉස්සෙල්ලා මං ගියපු පාටි එකේ ගොඩක් කෙල්ලෝ හිටියා මගේ වටේ. මගේ ඇඟේ එල්ලෙන්න බලන්. ආදරේට නම් නෙවෙයි සල්ලි වලට. එදා මම කාර් එක නැවැත්තුවේ පුරුදු ඡායාවක් පාර යනවා වගේ දැකලා. ඔව් මං හරි. ඒ උඹ හිතුවේ නෑ නේද ආය හම්බෙයි කියලා. මං ඇහුවේ උඹට ලං වෙන ගමන්. එන්නේ නෑ මල් ළඟට. ආවොත් මං තමුසව ඉතුරු කරන්නේ. උඹ අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ පාළු පාරේ බයේ ගැහි ගැහි. මටත් ඕනි වුණා මාව ගැට ගහලා ගියපු කෙල්ලව තව ටිකක් බය කරන්න. පාරේ කවුරුවකුත් නෑ. උඹයි මමයි තනියම. උඹට මොකද හිතෙන්නේ? පැණියා වගේ අහපු මං ටිකෙන් ටික ලං වුණේ බයෙන් ගැහෙන උඹට. ඵලයන් පැත්තකට නැත්තම් ආයෙත් ගහන ඔලු කට කුඩු වෙන්න. උඹ කිව්වේ බයේ ගැහි ගැහි. ගොතක ගහ. කොච්චර පොරටෝක් දුන්නත් උඹට එදා බැරි වුණා කෙල්ල මගෙන් බේරෙන්න. එදා මං උඹව උස්සගෙන ආවේ උඹ මාව හිර කරපු මගේ අත් කකුල් බැඳලා තිබ්බ කාමරේට. ඒ කාමරේම මං උඹව හිර කරේ උඹේ අත් කකුල් බැඳලා. මාව අතාරිනවා. මට යන්න දෙනවා. උඹ කෑ ගැහැව්වේ ගැඩවිලෙක් වගේ දඟල දඟල. උඹ ඇති වෙනකන් කෑ ගහපන්. හැබැයි උඹට යන්න වෙන්නේ නැහැ. ගර්වපු මං කුස්සියට යද්දී ගෙදර දෙවනත් වෙන්න දෝංකාර දුන්නේ උඹ දොරට අත්වලින් ගහන සද්දේ. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා තියෙද්දී උඹ දොර ගාවට පැන එනවා මට පෙවුනේ මැවිලා. මං කෑම එකයි වතුර එකයි අරන් කාමරේට ගියේ උඹට දෙන්න.
මට තමුසේ වගේ තිරිසනෙක්ගේ කෑම එපා. කවුද දන්නේ ඔකට මොනවා දාලාද කියලා? කවුද බොල තිරිසනා? මං ගෙනාව බත් එක පොලේ ගහද්දී උඹ ඇකිලුනේ බයෙන්. උඹ මොනා හිතාගෙනද මට තිරිසනා කියන්නේ ආ? කෙල්ලෙක්ව බලෙන් ඇදන් ඇවිත් කරදර කරන්නේ උඹ තිරිසනෙක් නිසා තමයි. කට වහගනින්. මං කොච්චර සැරෙන් කිව්වත් උඹ නෙවෙයි කට වහගත්තේ. අන්තිමට මං රෙදිපටියකින් බැන්දේ උඹේ කට. උඹට තිබුණේ වහන්න පුළුවන් කටක් නන් නෙවෙයි. ඊට පස්සේ උඹ මට බැන්නේ උඹේ භාෂාවට මට කටකොණින් hina යද්දී තරහින් ගිනිගත්තේ ගිනි කිකිලියෙක් වගේ. ඒ එක්කම තමයි ගේ ඉස්සරහ වාහනයක් ඇවිත් නැවැත්තුවේ. අග්නි කෑ ගහගෙන කවුදෝ මිනිහෙක් ගේ ඇතුළට එන සද්දෙට මං කාමරෙන් එළියට යන්න හදද්දි තමයි උඹ මං ඉස්සරහා වැඳ වැටෙන්න ගත්තේ. වඳින්න මාව ඒ මිනිස්සුන්ට නම් දෙන්න එපා. තමුසලා කවුද? සාලෙමැද්ද හිටන් හිටියේ රස්ති අදුකාර පාට අවුරුදු 35ක් වගේ වයස මිනිස්සු ටිකක්. කෝ අග්නි කියලා කෙනෙක් ගෙදර නෑ කියලා එකෙක් බලෙන්ම ගෙට ඇතුල් වෙන්න හදද්දි තමයි මං ඌ ඇදලා පැත්තකට විසික් කරේ. ගිහින් බිම ඇඳන් වැටෙන්න. අග්නි කියලා කියක්ව මං අඳුරන්නෙත් නෑ. එහෙම එකෙක් මෙහෙ ඇත්තෙත් නෑ. මං කියද්දී මං කිව්වේ ඒකි මෙහි ඉන්න විදියක් නෑ කියලා කිව්වේ එතන හිටපු වෙන එකේ. උන් ගෙදරින් ගියේ ඇහැට ගැටෙන්න උඹ හිටපු නැති නිසා. ඒ මිනිස්සු යනකන් හිටපු මං ආයෙත් ආවේ උඹ හිටපු කාමරේට. කවුද උන්? උඹ මන් දිහා හොරෙන් බැලුවේ මොකුත්ම නොකිය. කතා කරපන් නැත්තම් මං උන්ට උඹව අල්ලලා දෙනවා. උඹේ කට ඇරුනේ අන්න එතකොට. තාත්තගේ ණය වගේකට තාත්තට දෙන්න සල්ලි නැහැ කියලා ඒකට හිලව් වෙන්න ඒ මිනිස්සු මාව අරගෙන යන්න හදනවා. උඹ කතාව කියනකොට මං ලෙහුවේ අත්වල බැමි එකින් එක. උඹට හිතෙන්නේ නැද්ද මං ගාව හිටියත් මහ ලොකු වෙනසක් නැහැ කියලා? ඒ මිනිස්සු මාව හොයන්නේ දවසින් දවසට විකුණන්න. මට ඕනි නෑ සල්ලි වලට විකිනෙන්න. සල්ලි වලට වඩා වටින දේවල් මේ ලෝකේ තියෙනවා. මගේ හිතට ඇල්ලුවා උඹේ කිව්ව කතාව. මට ඕනි නිදහසේ ඉන්න. වටකුරු ඇස් රතු කරේ ටිකෙන් ටික පිරුණු කඳුළු කැට. කකුල් දෙකෙත් බැමි ලෙහලා මං උඹට එහා පැත්තෙන් ඉඳ ගන්නවත් එක්කම උඹ නැගිටලා හිටගත්තේ මං ඉස්සරහින්. මොනවාද මට දෙන්නේ උඹ බේරගත්තට? වටින දෙයකට කියලා මං ගාව තියෙන්නේ මෙච්චරයි. අනේ තියෙන කරාමුදෙක් ගලවලා මගේ අතින් තියලා උඹ කියද්දී අනේ මට යන්න දෙන්න. වටින දෙයකට කියලා මං ගාව තියෙන්නේ මෙච්චරයි. කනේ තියෙන කරාමුදෙක ගලවලා මගේ අතින් තියලා අනේ මට යන්න දෙන්න කියලා උඹ කියද්දී උඹ පව් කියලාත් හිතුණා කෙල්ලේ. උඹ ගවුමේ කර අල්ලගත්තේ කරදරයක් නම් කරන්න එපා කියන්න වගේ. මට ඕනි දේ දුන්නොත් මං උඹව අතාරින්නම් කියලා නසරාණියෙක් වගේ මං ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවද්දී උඹ ඇස් දෙක තදින් වහගත්තේ බයටද ළමයෝ? අග්නි ඒක දුම්බේ නම. උඹ ඔළුව වැනුවේ ඔව් කියන්න වගේ. අද ඉඳන් උඹ ඉන්න ඕනේ මං කියන විදිහට. නැත්තම් මං උඹව අල්ලලා දෙනවා අර මිනිස්සුන්ට. මං ජීවත් වුණ ගෙදරට උඹ ඉස්සෙල්ලාම පය ගැහැව්වේ එදා. මාව අතහැරපන් කියලා කෑ ගහ. උඹට එදා නිින්ද ගිහින් තිබුණේ ඇඳට වෙලා අඬ ඉද්දිම. මං කැමැත්තෙන් හිටියා උඹේ මොකද්දෝ දෙයකට කෙල්ලේ. හැබැයි මං අදටත් දන්නේ නැහැ. ඒ මොකක්ද? මං පිස්සේ නිදාගෙන හිටපු උඹේ කම්මුල් වල තිබුණ කඳුළු. එතකොට තමයි උඹ නිින්දෙම මගේ අත තුරුල් කරගත්තේ. මං කොච්චර පරිස්සමට අත ගත්තත් මට එදා බැරි වුණා.
උඹේ නිින්ද කැඩෙන්නේ නැතුව අත අහකට ගන්න. ඇහැරුණු උඹට මම කියද්දී නැගිටලා කනවා කියලා උඹ නම් ගත් කටටම කිව්වේ එපා කියලා. උඹ එපා කිව්වට උඹේ බඩ කෙදේ ගෑවේ බඩගින්නට. බඩ කොච්චර කෙන්දිරි ගෑවත් උඹ නෙවෙයි එක බත් ඇටයක් කෑවේ. එදා මුළු ගෙදරම ලයිට් ගියේ හොඳටම විදුලි කොට කොට වහිද්දි. කළුවරේම ටෝච් එක ගහගෙන මං ආවේ උඹ ඉන්න කාමරේට. උඹ හොඳින්ද බලන්න. මට අද වගේ මතකයි. උඹ හිටියේ පූසි පැටික්කියෙක් වගේ ගැහි ගැහි. වෙවුල වෙවුල. උඹේ පොඩි වටකුරු ඇස්වල කඳුළු කැට පිරිලා. උඹ මොනාදෝ පයෙන් බයෙන් මිමුණුවා. අග්නි ඇයි මේ? බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. මං තුරුල් කරගත්තේ බයේ ගැහි ගැහි කොට්ටේ තුරුල් කරන් ඇඳ වියලට හේත් වෙලා හිටපු උඹව. මුකුත් වෙන්නේ නැහැ. මට බයයි. මට කරදර කරන්න එපා. චූටි කෙල්ල හොඳටම අඬනවා. නෑ අග්නි කවුරුත් ඔයාට කරදර කරන්නේ නැහැ. ඔයාට මුකුත් වෙන්නේ නැහැ. එහෙම කියලා එදා මං උඹව පපුවට හේතු කරගද්දී උඹ මාව තදින් තුරුල් කරගත්තේ අනේ මාව බේරගන්න මට මුකුත් වෙන්න දෙන්න එපා කියන්න වගේ. තුරුල්ලේ හිටපු උඹේ ඔළුව පිරිමදිද්දී ටිකෙන් ටික අඩුනේ උඹේ ඇස්වල කඳුළු. එදා උඹට එහෙම්මම නිින්ද ගියේ මගේ තුරුලේ. පහුවෙනිදා හැරෙද්දී හිතුවක්කාර සුරංගනාවියෙක් මගේ ඇඟ උඩ. අග්නි මං ඔයාව හැරවන්න හදද්දී උඹ මාව තදින් තුරුල් කරන් තව ටිකක් ගොළුනේ දැන්ම හැරෙන්න බෑ කියන්න වගේ. මාත් හිටියා සද්ද නොකර උඹට තුරුල නිදා ගන්න දීලා. ඇඟමැලි කඩ කඩ ඇස් අරපු උඹ මාව දැකපු ගමන් ඇඳින් අනිත් පැත්තට පැන්නේ සර්පයෙක්ව දැකලා වගේ. මොකද මං යාකෙක් නෙවෙයි කියලා මං කියද්දී උඹ නම් කිව්වේ මට වඩා යක්කු හොඳයි කියලා. මං ඇඳෙන් නැගිටලා යන්න යද්දි තමයි උඹ මගෙන් වතුර වීදුරුවක් ඉල්ලුවේ. මොකද උපවාස ඉවරද? මං ඇහුවේ සමච්චලේට hina වෙලා. බඩ දනවා හොඳටම ඉන්න බෑ. වතුර ටික. මං ඉක්මනට ගිහින් වතුර එකක් අරන් ආවේ බඩ අල්ලන් කෙන්දිරි ගාන උඹට. මේ යෝගට් එක කන්න. යෝගට් හොඳයිලු ගෑස්ට්‍රික් වලට. වැඩ කරන ගෑනු කෙනෙක්ට ඔයාට බත් එකක් බෙදලා දෙන්න කියලා ඔෆිස් එකට ගියපු මං ආයෙත් ගෙදර ආවේ 11 විතර වෙද්දී උඹව බලන්න. කොහෙද ගියේ? උඹ එහෙම අහන්න නැත්තේ මං කෝට් එකක් ගලවන්නේ නැතුවම කාමරේට ගියපු නිසා වෙන්නේ නැති නේද? මං කොහෙ ගියාම උඹට මොකද? දැන් බඩේ අමාරුව කොහමද? මං අහද්දී මගේ බඩට කොහොම වුණාම උඹට මොකද? ඇත්තමයි මට ඒ වෙලේ හිතුණා ඔයාගේ දත් එක තුනක් වැඩි කියලා. උඹ කවුද මට උඹ කියලා කතා කරන්න? මං ඇහුවේ ඔයාව ඇඳේ පෙරලන් අත්තස්සට හිර කරගෙන. මගේ අකා හොඳටම විශ්තිලා ඉද්දී අග්නි තමුසේ කියලා තද්මිටි කාපු මං මුකුත් නොකියම ඇඳේ ඉඳගත්තේ මාවම සංසුන් කරගන්න. උඹටත් තේරුණා මගේ ඉවසීමේ සීමාව පැන්න කියලා. ටිකක් වෙලා සද්ද නැතුව හිටපු උඹ කෝට් එකේ අග්ගිස්ස ලාවට ඇඟිලි දෙකෙන් අල්ලලා අහිංසක මුණම්මවන් හිමීට අදිද්දී මං හිටිය කිසි වෙනසක් නොපෙන්නා. පුරුදු විදිහටම බුම්මගෙන. ඉතින් මට අග්නි කියලා කතා කරා නම් ඉවරයිනේ. හැම වෙලේම මට කතා කරන්නේ උඹ කියලා. මං උඹ කිව්වහම තමයි මෙයාට. උඹේ ඔය කියවිල්ල නවත්ත ගනින් නැත්තම් මං දැන් ගහනවා දත් ඇඳ අතේ හිටින්න. මං එහෙම කියද්දී උඹ හිටියේ සද්ද නොකර. වෙනදා කොච්චර බැන්නත් කටවහ ගන්නේ නැති කෙල්ල එකපාරින්ම කටවහ ගත්තාම මට දැනුණා හරි අමුතුවට. ඒ හින්දාම තමයි මං උඹේ පැත්තට හැරුණේ. ඇයි සද්ද නැත්තේ කියනවා වගේ. චූටි වටකුරු ඇස්වල කඳුළු
කඳුළු පුරවගෙන උඹ හිටියේ සද්ද නොකරම අඬ. උඹේ කඳුළු දැක්කම ඇවිස්සුණු යකාට මොකද උනේ කියලා මටම හිතාගන්න බැරි වුණා කෙල්ලේ. මොකක්ද දැන් මං අඬන්න තරම් කිව්වේ? දැන් මොකටද අඬන්නේ? රෝස පාට කම්මුල් වල කඳුළු පිහ පිහ මං අහද්දී උඹ හිමීට ඔළුව තියාගත්තේ මගේ උරහිසින්. මං මාර පව්කාරී නේද? චූටි කාලේ ඉඳන් තාත්තා ආදරෙන් කතා කරා කියලා දවසක් මගේ ජීවිතේ තිබ්බේ නැහැ. බූරු ගහලා පෙරදුන දවසට තාත්තා බීලා විත් මටයි අම්මටයි හොඳටම ගහනවා. ඉවසන්න බැරිම තැන අම්මා මාවයි තාත්තවයි දෙන්නවම දාලා ගියා. මං තාත්තගෙන් බේරිලා කොහොම හරි පැනලා ආවම ඔයාට වුණා. මගේ ජීවිතේ ලියවිලා තියෙන්නේ අඬ කියපු උඹගේ වචන ගොළු උනේ කඳුළු කැට කම්මුල් දිගේ දෝරේ ගලත්ති. යුව පළියට ගහන්නේ නෑ මැට්ටියේ. හරි මං ආයෙත් උඹ කියලා කතා කරන්නේ නෑ. මං සනසන්න හැදුවේ තුරුලට වෙලා ගුලි වෙලා අඬන චූටි සුරංගනාවිව. කම්මුල් රතු කරගෙන උඹ අඬද්දී මට හිතුණා උඹේ නළලේ රහසම හාදුවක් දෙන්න. දීලා ඔයාව නළුව ගන්න. ඒත් මගේ හිත කිව්වෙම ඔයා කැමති වෙන එකක් නෑ කියලා. මේක ගෙනාවේ ඌ ඔයාට. මම චූටි ඇද්දෙකුඩින් තිබ්බේ ලොකු චොකලට් එකක්. කනවද? මේ චොකලට් එක මටද? ඒක ගෙනාවේ දෙන්නටම උනත් මං උඹේ ඔළුවට ගෑවේ ඕක ගෙනාවේ ඔයාට කියලා. ලෝවේරා ජූස් එකකුත් ගෙනාවා. බොන්න. ගෑස්ට්‍රික් වලට හොඳයි. එයා ආයෙ කොහේ හරි යනවද? පෙරණ කියන දේවල් නොකිය පුරුදු මට උඹට කියන්න හිතුනේ නෑ යනවද නැද්ද කියලා. ඇයි මොන හරි ගේන්න ඕනද? නෑ. thank you ගෙනත් දුන්න දේවල් වලට. හරි ඉස්සමට ගිහින් එන්න. එළියට යන්න දොර ගාවට ගියපු මං ආයෙත් හැරිලා ආවේ ඔයා ළඟට. මෙච්චර කාලයකට කවුරුත් මට කියලා තිබුණේ නෑ එහෙම. මොකක්ද කිව්වේ? මං ඇහුවේ ඔයාගේ උරුබ්බුටි මූණෙන් හිමීට අල්ලලා. හරි ඉස්සමට ගිහින් එන්න. මං එනකන් බලන් ඉන්නවද? ඔය දඟකාරස් දිහා බලලා මං අහද්දී ඔව් රණ්ඩු වෙන්න කෙනෙක් නැතුව පාළු කියලා එයා කියද්දී මටත් හිතුනේ නෑ මගේ කටකාර දඟමල්ලව දාලා යන්න. මාවෝනි රණ්ඩු වෙන්නද? එනාවි යහපු මං නරි දෙන්න චූටි කම්මල මිරිකද්දී ඔයා බොරුවට ආව් කීකේ කෝලං කරා මාත් එක්ක. දවසින් දවස මාත් ඇබ්බැහි වුණා. උඹේ කෝලං වලට. ඔෆිස් එකෙන් ගෙදර ආවහම මං කෙලින්ම ඔයාගේ කාමරේට යන එක මට නවත්ත ගන්න බැරි පුරුද්දක් වුණා. අනේ මොකද දුකෙන් වගේ? එදා ඔබේ හුරතල් මුණ තිබුණේ මැලවිලා. ඔයා මට මේ ගෙදර කාමරෙන් එළියට යන්න දෙන්නෙම නැන්ද? උඹටත් එපා වෙන්නේ නැති. ඒක කාමරයක් අස්සේ කොටු වෙලා ඉඳලා. ඔයා මාව දාලා ඈතට දිව්වොත් අර මිනිස්සු ඔයාව අල්ලගත්තොත් එතකොට කවදාවත්ම ඔයා මට එළියට යන්න දෙන්නේ නැද්ද? එහෙම අහන්නේ මට ඕනි වුණා ඒ කතාව මග අරින්න. ඒ නිසාම තමයි එදා දවසටම මං ආයේ කාමරේට ආවේ නැත්තේ. එදා හවස උඹ කාමරේ දොරට ගැහුවේ දොර කැඩිලා දෙබෑ වෙන තරමට. අග්නි උඹට කරදරයක් කළාද? අග්නි මොකද? ඔයා හිතාගෙන ඉන්නේ මං සතෙක් කියලාද? මට කාමරෙන් එළියට යන්නත් බෑ. කතා කරන්න කෙනෙකුත් නැහැ. ඔයා විතරයි කාමරේට ආවේ. ඔයා ආවෙත් නැහැ. ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාට එපා වෙලා ඉන්නේ නැත්තේ කෙල්ලේ. මට ඒක තේරුනේ ඒ වෙලේ. හරි. පොරොන්දු වෙන්න මම දාලා යන්නේ නැහැ කියලා. මං කිව්වට ඔයා පොරොන්දුනේ නෑ අක්නි.
මං ඔබට ගෙදර ගාඩන් එකේ ඇවිදින්න දුන්නේ ටික වෙලාවකට. කාලෙකින් ඔබ දැකපු ඉරේලියෙක් එක්කම වින්දේ හරි ආසාවෙන්. ඊනේ වැල්ලේ ඔබ ඇවිද්දිද්දි ජීවිතේ පළවෙනි පාරට වැලිකට උඩ අඩිය තියෙන පොඩි ළමෙක් වගේ ඔබ සතුටු වුණා. අහසේ ගියපු ප්ලේන් එක දිහා පොඩි එකී බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන. එතකොට තමයි මට තේරුණේ ඉරිල්ලියෙක් වුණත් සතුටින් ඉන්නේ නිදහසේ පියාඹද්දි කියලා. මාත් ආසාවෙන් බලාගෙන හිටියේ පියාඹන කිරිල්ලි දිහා. එදා ඉඳන් ඔබේ කාමරේ දොර ඇරලා තිබ්බා මං ඉන්න වෙලාවට. අනේ මං ගෙදර එද්දී ඔබ එදා නිදි. අනේ හොර කෙල්ල. තාම නිදි නේද? මං චූටි කම්වල හිමීට මෙඩිකලා කතා කරද්දී හොරාට ඇස් ඇරලා ආයෙත් ඇස් දෙක වහගත්තු උඹ ඊළඟට ඇස් දෙක ඇරියේ ඇස් ජිල් පොළ තරමට ලොකු කරා. මට නේද? මගේ අතේ හිටපු ටෙඩිය දිහා ආසාවෙන් ඔබ බලන් හිටියේ දුන්නේ නැත්තම් උදුරලා ගන්නවා කියන්න වගේ. නෑ. මං ගණන් උස්සද්දි උඹ හොරාට රැව්වා මට. කටද රවන්නේ? ගස්සන්න ආවොත් දීලා දානවා අර මිනිස්සුන්ට. මං කිව්වේ බෝරු තරහක් වෙන්නලා. ඔව් අග්නි ඉන්නවා. එයා මේ ගැන මුකුත් දන්නේ නැහැ. මං ලොකේෂන් එක දාන්න එන්න එතනට. කාමරේ හිටපු මං කෝල් එක ඉවර කරලා පිටිපස්ස හැරෙද්දි උඹ ඇවිත් හිටියේ මගේ කාමරේට. කවුද එන්නේ? ඔයා මාවර මිනිසුන්ට දෙන්නද යන්නේ? උඹ ඇහුවේ බයෙන්. නැතුව වෙන මොනා කරන්නද? එක රවණ දරෝණ කෙල්ලකින් මට වැඩක් නැහැ. අනික උඹෙන් මට මුකුත් හම්බෙන්නේ නැහනේ කියලා උඹ දිහා බලද්දි තමයි මං දැක්කේ. කඳුළු පිරුණු චූටි වටකුරු ඇස් ජිල් බෝල වගේ දිලිසෙනවා. එයාට මාව සෙල්ලම් බඩුවක් විතරද? උඹ ඇහුවේ ඇස්වල කඳුළු පුරවගෙන. නැතුව ඉතින් මං උඹව ගණනකට නොගෙන කියද්දි උඹ කාමරෙන් එළියට ගියේ ඇස්වල කඳුළු පිහ. අග්නි උඹ පිටිපස්සෙන් දුවපු මං තුරලට අරන් පිස්සේ උඹේ ඇස්වල කඳුළු. උඹේ ඇස්වල කඳුළු දකිද්දි උඹ දන්නේ නැති වුණාට මගේ හිතත් කීරි ගැහුණා කෙල්ලේ. හරි. අද ඔයා මම කියන දේ අහලා හිටියොත් දෙන්නේ නෑ මේ මිනිස්සුන්ට. මං කියත්තේ ඕනේ නෑ දීලා දාන්න. මං සෙල්ලම් බඩුවක් විතරයි නෝවට. මාව වටින්නේ නෑනේ. උඹ හරි ආඩම්බරකාරියෙක් කෙල්ලේ. හිතුවක්කාරියෙක්. මං එදා උඹට ගෙනත් දුන්නේ ලස්සන රතු පාට ඩ්‍රෙස් එකක්. මේක ඇඳගෙන ලෑස්ති වෙන්න. අර මිනිස්සු මගේ එනවත් ඇති. මොකටද මෙච්චර ලස්සන ඇඳුම? ඔයා මාව දීලා දාන්න යන්නේ. ඔයාට තිබ්බා මාව එදාම දෙන්න. එහෙම වුණා නම් මට මෙච්චර දුක නැහැ. ඔයා මහ දුෂ්ටයෙක්. ඇයි මාව බලාගත්තේ? ඇයි මට චොකලට් ගෙනත් දුන්නේ? ඇයි? මම ඔබව තුරුල් කරගත්තේ තව මුකුත් කියන්න නොදී. උඹේ හිත රිදුනේ මම ඔබ වර මිනිස්සුන්ට දෙනවා කිව්ව එකට දක්නි නැත්තම් ඇඳේ දිගා වෙලා හිටපු උඹව මන් තුරුල් කරගන්න යද්දී මාව අතාරිනවා කියලා කෑ ගහ පපුවට උඹ අත් වලින් ගැහුවට උඹ ඔළුව හේතු කරගත්ත හිමීට මගේ පපුවට. හරි මම මගේ කෙල්ලව දෙන්නේ නැහැ කාටවත්. නේද පොඩි එකීව පපුවට තුරුල් කරන් කියද්දී උඹ ඇහුවේ මොකක්ද කිව්වේ? මේ මොඩිව දෙන්නේ නැහැ කියලා කිව්වේ. කාගේද? ඒරුණත් උඹ අහන්නේ මොකක්ද කියලා මටත් ඕනි වුණා කෙල්ලේ. උඹට ගණන් ඔස්සන්න මේ ඇඳුම ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්න. මං වෙන මුකුත්ම නොකිය කාමරෙන් එළියට යද්දී උඹ හක බලාගත්තේ මට ගස්සලා. අත ඩ්‍රෙස් එක ඇඳපු උඹ මං එද්දි හිටියේ ජනේලේ යකඩ කූරුවස්සෙන් එළිය බලාගෙන. වාහනයක් එන සද්දෙට උඹ බයේ වෙවුලද්දී මං උඹව පහළ තට්ටුවට එක්කගෙන ගියේ වඩාගෙන. Happy birthday අක්නි. මං එදා ගෙදරට එන්න කිව්වේ ඔයාගේ යාළුවන්ට.
අහම්බෙන් තමයි මාත් දැනගත්තේ එදා උඹේ උපන්දිනේ කියලා. මතකද? එදා මං ඔයාට මල් පොකුරක් දෙද්දී ඔයා කරවටේ අත් දෙක යවල එල්ලුනේ මගේ බෙල්ලේ. උඹ කේක් කපන දිහා බලලා කාලෙකට පස්සේ හම්බුන යාළුවෙක් එක්ක hina වෙන දිහා බලලා මාත් සතුටු වුණා කෙල්ලේ. මහන්සි ඇතිනේ ගිහින් නිදාගන්න. ඔයාට කියලා මාත් කාමරේට ඇවිත් ඇඳේ දිගා වුණේ නිදාගන්න. මට නිින්ද යාගෙන එනවත් එක්ක තමයි ඔයා මගේ කාමරේට ආවේ. මොකෝ නිින්ද යන්නේ නැද්ද? මං ඔයාගෙන් අහද්දී සද්ද නොකරම මන් ළඟට ආව ඔයා ඇවිත් ඉඳගත්ත මට එහා පැත්තේ. රන්දිව් මං කාගේද? එයා හුවේ මගේ මූණ සිනිතුවට පිරිමදෙන ගමන්. යන්න මං කාගේද? උඹේ ඇඟිලි මේ අත දුවද්දී කිචි කැවුනේ පිරිමි හැංගීම්. අක්නින් මාව විලෙව්වොත් මතක තියාගනින් නිවන්න වෙන්නේ උඹට. යපු මං දෙන්න කිට්ටේ හුස්ම වදින තරමට උඹට ලං වෙලා. මං ඔයාගේද? කියන්න මං ඔයාගේ නේද? ඌ මගේ මෝඩියේ ඔයා මගේ. උඹේ හුස්මක්වත් එනිකෙක්ගේ ඇඟේ වදින්න මං දෙන්නේ නෑ. දෙන්නේ නෑ අග්නි. එදා ඔබ මාව තුරුල් කරගත්තා හරි තදට. ෂර්ට් එකක් නැති ඇඟේ උඹේ අත් වදිද්දී චූටි මූණ පපුවට හේතු වෙද්දී උඹේ හුස්මේ රස්නේ පපුවට දැනෙද්දී මං තවත් ඉවසන්නේ කොහොමද? රන්දිව්. මන්තාටම මං වාගේ විතරයි. කියලා හැංගීම් ඉවසන්න බැරුව මත්තන ගානටම මාව මත් කරපුඹ පැනලා දිව්වේ තොල්පෙති උඩ හාදුවක් තියලා. හොර කෙල්ල මට ඉන්න බැරි කරලා පැනලා දෙවුව නේද? ඔව් වෙනදා මං ඔෆිස් නොගිහින් හිටියේ උඹ එක්ක ඇවිදින්න යන්න. කොහෙද මාව එක්ක යන්න හදන්නේ? ඒක රහසක්. එදා අපි ගියේ කොළඹ වටේ. නෙළුම් කුළුණෙන් පටන් අරගත්ත අපි ඊළඟට ගියා ඔයා ආසයි කියන සුකුරුත්තම් බඩු තියෙන කඩේකට. එදා කාර් එක පිරුණේ ඔයා ගත්ත ඇඳුම් වලින්, කොණ්ඩ කටු වලින්, ටෙඩියන්ගේ. ඔයා කන්න ආසයි කියලා ගත්ත කඩචෝරු වලින්. අපි අන්තිමට නැවතුනේ ගෝල් ෆේස් එකේ. රන්දිව් ඇයි කියලා මං අහද්දී උඹ මුකුත්ම නොකිය උරහිසට බර වෙත්තේ මට දැනුනේ හරියට වගකීම් කන්දක් මගේ පිටේ තියනවා වගේ. දන්නවදක් නේ කොල්ලෙක්ට එහෙම දැනෙන්නේ හරිම කලාතුරකින්. දවස් දෙකකින් එක ගෙවෙද්දී මම්මගේ කිරිල්ලිව නිදහස් කරා කූඩුවෙන්. මං ගෙදරින් යනකොට දොර වහන්නේ නැතුව මං ගියපු පළවෙනි දවස. මං ගෙදර එද්දී උඹ හිටියේ නෑ කෙල්ලේ ගෙදර. අග්නි හැමදාටම මාව දාලා යන්න ගියාද? මම මෙහේ උඹ ගේ පිටිපස්සෙන් කෑ ගැහුවට උඹ හිටියේ නෑ පේන මානෙක. මෙහෙ උඩ. මෙන්න මේකේ ජම්බු ගහ උඩ. වඳුරු පැටිය වගේ ඔය කොහෙද නැගලා තියෙන්නේ? වැටෙයි. රිලා පැටිය වගේ කස් උඩ නැගලා අණ්ඩක් කඩා ගන්නවකෝ. මං උඹව වඩාගෙන ගේ ඇතුළට එක්කන් එද්දී උඹ මගේ කටට චම්මු ගෙඩියක් කැපුවේ උඹට පනින්න බැරි වෙන්න. චම්මු කකා ඉන්න කෙල්ලගේ සතුටින් දිලිසුනේ මං දුන්න තෑග්ගෙන්. ෆෝන් එක මේක ඔයාටත් නේ. මං කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ රන්දිව්. උඹ කිව්වේ ෆෝන් එක අතට අරන්. එදා මම හිටියේ ඔෆිස් එකේ මීටින් එකක. මට ගෙදරින් කෝල් එකක් ආවේ. මැඩම් කඩේට යනවා කියලා ගියා. තාම ගෙදර ආවේ නෑ සර්. මං ඇවිත් උඹව හොයද්දී උඹ හිටියේ නෑ ළඟ පාදක. බැරිම තැන තමයි මං උඹේ ලොකේෂන් ෆලෝ කරේ. උඹේ ලොකේෂන් නැවතිලා තිබුණේ පාළුව අත්තකින්. මං වත්ත ඇතුළට ගියේ මගේ පොලිසියේ ඉන්න යාළුවෙක්ට කෝල් එකක් තියලා.
වත්ත මැද්ද තිබුණු පොඩි ගේ ඉස්සරහා හිටන් හිටියේ එදා ඔයාව හොයන්න ආව මිනිස්සෙක්. මගේ සැකේ හරි. එතන හිටව මිනිහට ගහලා ගේ ඇතුළට ගියාම උඹ හිටියේ ඒ ගෙදර මුල්ලක අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා. මම පරිස්සම් කරපු අඩකුරු ඇස්සල කඳුළු තියනවා දකිද්දි මට එතනුම් එකා මරලා වල්ලන්න හිතුණත් නේ. එදා උම්මගෙන් සප්පායම් වුණා මති නොකියන්න. උන් ටිකව 100ක් පතක් නැතුව බිම වැට්ටුවට පස්සේ මං ලැබුවේ උඹේ අත් කකුල් වල තිබුණ බැමි. රන්දිව් බලාගෙන මං හිතුවේ නෑ කෙල්ලේ උන් ගාව තුවක්කුවක් තියෙයි කියලා. ලේ විලක් එක්ක උඹ මගේ අත් දෙක උඩට කඩන් වැටෙද්දි මම පණ පිටින් මැරුණා කෙල්ලේ. මට තිබ්බ වෙඩිල්ලට පැන්නේ උඹ. පොලිසිය එතනට ආවේ ඔන්න එතකොට. අක්නි මුකුත් වෙන්නේ නෑ මගේ මැනික. ලේ පෙරණ උඹව කාර් එකේ දාන් අරන් ගියේ ඉස්පිරිතාලෙට. රන්දිව් මෙහෙම වෙයි කියලා දන්නවා නම් මම මේක මීට කලින් කියනවා. මං ඔයාට ආදරෙයි. රන්දිව් මේ ලෝකේ වෙන කාටත් වඩා මං ඔයාට ආදරෙයි රන්දිව්. මට කතා කරන්න නොදී උඹ මගේ තොල්ලොඩින් වෙවුලන අත තිබ්බේ කතා කරන්න එපා අහන් ඉන්න කියන්න වගේ. රන්දිව් මං ආසාවෙන් හිටියේ ඔයාගේ කිස්සේකට. එයා එක්ක ආදරෙන් ඉන්න මං හීන දැක්ක රන්දිව්. ඒත් මම මැරුණොත් එහෙම වුණොත් මාව අමතක කරන්න රන්දිව්. ඔයා සතුටින් ඉන්න මගේ මහත්තයෝ. එයාගේ හුරතල් නැස් පියුනේ අන්තිම අකුරු ටික කියවනවත් එක්කම. අග්නි ඇස් දෙක අරින්න. ඔබ තුරුල් කරන් මං හාද්දක් දුන්නේ උඹේ නලලට. ඇයි දෛවයේ මෙච්චර නපුරු. හොස්පිටල් එකේ ඇඩ්මිට් කරාට උඹට සීයාවේ නෑ මගේ කෙල්ලේ. ඉතලාව මං තනි උනේ උඹේ කාමරේ. උඹේ සුවඳ එක්ක. කාමරේ වටේ ඇස්තුවත්තේ මට තනින් තන මැවිලා පෙවුනේ උඹව. මටම බැන්නා. සිහිය නැතුව උඹ ඇඳේ දිගා වෙලා ඉති මං අඬපු අර මෙච්චරයි කියලා කියන්න බෑ අග්නි. රන් ඔබ මගේ නම කියාගෙන සරිත්තේ මට දැනුණ හැඟීම ඒ සතුට ආදරේ මෙච්චරයි මෙහෙමයි කියන්න වචන මේ ලෝකේ නැහැ කිල්ලේ. මගේ පොඩි එකීව මම ගෙදර එක්කන් ආවේ වඩාගෙන. රන්දිව් මං ගාවට වෙලා ඉන්නකෝ. උඹ එහෙම කියද්දි මං කොහොම දාලා යන්නද? මාත් ඇඳේ දිගා වුණා උඹව පපුවට තුරුල් කරා. රන්දිව් දඟයෝ ආගෙන් අහනද කම්මලේ හාද්දක් තිබ්බේ. උඹ පපුවට තුරුල් වෙලා ඇස් වහගත්තේ මං නම් මුකුත් කරේ නෑ කියන්න වගේ. අද මං ඔයාව එක්කගෙන ආවේ බීච් එකට. සුදු සේද වලින් හැඩ කරපු බීච් එක තවත් ලස්සන උනේ ලිලි මල් වලින්. අක්නි, will you marry me? මගේ ඇස්වල බලාපොරොත්තු කන්දක් තියෙන්නේ නැති අක්නි. හිනාවෙන් මූණ පුරවන් දන ගහන් හිටපු මන් දිහාට අත දික් කරේ. රන්දිව් මං හැමදාටම ඔයාගේ විතරයි. හැමදාටම ඔයාගේ විතරයි අක්නි. චින්සගේ කතා කියවන්න ආස ඔයාලා එන්න. එයාගේ අනිත් කතා ටිකත් කියවන්න. දඬුවම නොකීපෙම සෙල්ලම් බෝනික්කි